ළමයි 1000කට අපි නොමිලේ කාඩ් දෙන්න තීරණය කළා තියෙනවා. හරි. මේ වීඩියෝ එක කරන්නේ 2025 A level සිංහල කරන ඔබ වෙනුවෙන් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඊටාම කෙටි වීඩියෝ එකක්. විභාගෙට තියෙන හරියටම දින 10ක වගේ ඊටා කෙටි කාලයක්. දැන් ලංකාවේ මේ පාර සිංහල ලියන ළමයි ඇත්තටම බයෙන් ඉන්නවා මෙන්න මේ වගේ සෙට් එකක්. වටේම පන්ති ගිහිලා සබ්ජෙක්ට් එක කවර් වුණේ නැති අන්න ඒ වගේ ළමයි පිරිසක් ඉන්නවා. ඒ ළමයින්ව අපිට අහක දාන්න බෑ නේද? දැන් කොච්චර මිල මුදල් තිබ්බත් පන්තියක් හොයාගන්න බෑ. මොකද කාලය සීමිතයි. හරිද? ඒ විතරක් නෙමෙයි මම අනන්තවක් දැක්කා ගොඩක් ක්ලාස් වල දින මෙන්න මෙච්චරක් කරනවා පන්තිය මේ වගේ මුදලක් ගන්නවා ඔන්න ඔය වගේ පෝස්ට් දැක්කා. ඒක නිසා මම හිතුවා මෙන්න මේ දින 10 ප්‍රෝග්‍රෑම් එක දැන් අපි වසර ගණනාවක් තිස්සේ අනුමාන අවසාන මොහොතේ නෙමෙයි තියරි ක්ලාස් වල හිටන් දීලා තියෙනවා ගිය පාරක්. එතකොට ළමයි සචින් දෙවුරංග කියන්නේ කවුද කියලා අපේ ළමයි දන්නවා. අපේ YouTube channel එකේ ඉන්නවා නම් මගේ පැටවු මේ දින 10 ප්‍රෝග්‍රෑම් එක අමුවෙන්ම මම කියන්නම් කරන වැඩේ සත පහක් ගන්න නැතුව නොමිලේ කරනවා අසීමාන්තික වැඩක්. ඔයාට අවුරුදු දෙකක් කරගන්න බැරි වුණ මෙන්න මේ විෂය හරියටම ඔයාට අහුනේ නැති කොටස් එක්කම අපි අනුමාන කන්දක් දෙනවා. සත පහක්වත් නැතුව ඔයාට මේ ක්ලාස් එකට එන්න පුළුවන් පුරා දින 10ක්. එතකොට සියලුම රෙකෝඩින් දෙනවා. මේක මේ පුරා දින 10ම යන්නේ සජීවීව යන්නේ YouTube channel එක හරහා. ඒ වගේම Zoom live දෙනවා. එතකොට මගේ පැටවු ඔයාලට මේකට ඕනම ළමයෙක්ට ලංකාවේ කොහේ අස්සක මුල්ලක කොහේ හිටියත් ඔබ මොන ක්ලාස් එකට ගියත් නොගියත් මේ ක්ලාස් එකට එන්න පුළුවන්. ඇත්තටම මේක කරන්නේ ළමයි ඔයාලා උදෙසාමයි. ඔයාලට මෙන්න මේ දින 10 ප්‍රෝග්‍රෑම් එකට හරියටම මොනවද කරන්නේ? ඔයාලට ටාගට් එකක් මම දෙනවා. එහෙනම් යමු අපි බෝඩ් එක පැත්තට. මගේ ළමයි 2025 A level සිංහල දින 10 වැඩපිළිවෙල නොමිලේ සම්පූර්ණයෙන්ම නොමිලේ. දැන් ඔයා හිතන්න එපා මේක නොමිලේ ලියාපදිංචි කරගෙන ඇතුලේ ගෙවීමක් කරන්න ඕනද? කිසිදු මුදලක් නැහැ. මගේ ළමයි දින 10ම පුරා දින 10ම නොමිලේ. මොකද හේතුව මෙහෙම කරන්න අපේ 2025 බැච් එක වෙන බැච් වලට වැඩිය. ඒ කියන්නේ අපේ පසුගිය බැච් වලට වැඩිය 24 23 22කට වැඩිය ඇත්තටම මේ පාර ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා. අපිට තවත් පේමන්ට් ගෲප් වලට ළමයි ගන්න අවශ්‍යතාවයක් නැති නිසා ඒ වගේම ගිය පාරත් නොමිලේ ලොකු දෙයක් දුන්න නිසා අපි මේ පාරත් ළමයින්ට ළමයි 1000කට අපි නොමිලේ කාඩ් දෙන්න තීරණය කළා තියෙනවා මේ අනුමාන දින 10 ප්‍රෝග්‍රෑම් එකට. ඒක නිසා මේක නොමිලේ කරන්නේ. හරිද? එතකොට මෙන්න මේ වැඩපිළිවෙල තමයි බෝඩ් එකේ තියෙන්නේ. එහෙනම් අපි යමු පොඩ්ඩක් ඒක ගැන කතා කරන්න. දැන් ඔයාලා දන්නවා සාහිත්‍ය පේපරේට ලකුණු 100ක් ලැබෙනවා. ඔයා මේ ලකුණු 100 හඹාගෙන යනකොට ඔයාට මොනවද තියෙන ගැටලු මොනවද අභියෝග මොනවද කව වෙලා නැති කියලා ඔයාලගේ හිතටම ඔයා දාගෙන බලන්න මොනවද මට ඇත්තටම දැන් මේ වෙලාවේ ඕනක් කියලා. එතකොට මෙන්න මේ වගේ වැඩක් සාහිත්‍යයට වෙන්නේ A level සිංහල දින 10 වැඩපිළිවෙල නොමිලේ සාහිත්‍ය වැඩපිළිවෙල මේ තියෙන්නේ ළමයි අපි සාහිත්‍යයට අපේ ළමයින්ට දැනෙන ප්‍රශ්නයක් තමයි විචාර පැත්ත. මගේ ළමයි මේ විචාර සීරියස් එක හදලා තියෙන්නේ අනුමාන විචාර ඔයාලට හරියටම 20ක් දෙනවා. 20ක් දෙනවා කියන්නේ ප්‍රශ්නෙත් සමග උත්තරේ විචාර 20ක් දෙනවා. හරිද? දෙනවා කියන්නේ ළමයි ටියුට් එකක් එහෙම දීලා එහෙම එකක් නෙවෙයි. හරිද? එහෙම කම්මැලි කමෙන් කරන එකක් නෙමෙයි. ලයිව් අපි ඔබ මෙන්න මේ විචාර 20ම ලියනවා. එතකොට ළමයි ඔයාට අර ටයිම් එක හදාගන්න තැනේ ඉඳලා විචාරයක් ස්ටාර්ට් කරන තැනේ ඉඳලා කොහොමද මේ කරුණු ගලාගෙන යන්නේ ෆිනිෂ් එක කොහොමද ස්ටාර්ට් එක වගේ ෆිනිෂ් එකත් කොහොමද ඔයාට මේක හදාගන්න පුළුවන් කියලා අන්න එතනදී ලොකු අත්දැකීමක් ඔයාට ගන්න පුළුවන්. අවුරුදු දෙකක් තිස්සේ ඔයාට කරගන්න බැරි වුණ විචාර ටික මම දන්නවා මේ වීඩියෝ එක බලන අවුරුදු දෙකක් තිස්සේ ඔයා ගිය ක්ලාස් එකේ විචාර 20ක් තියා 10ක්වත් කරලා නැතුව ඇති. හැබැයි ඔයාට නොමිලේ 7-5ක්වත් නැතුව මෙන්න මේ දින 10 ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. සමහර වෙලාවට ඔයා මේ වෙලාවේ මේ වීඩියෝ එක බලන වෙලාවේ සිංහල වලට 100ක් B එකක් තියාගෙන පසුතැවෙනවා ඇති, දුක් විඳිනවා ඇති. හරිද? ඔයාගේ අන්න හීනේ තියෙනවා නම් කැම්පස් යන්න එන්න මේ ක්ලාස් එකට කරන්න ඕන මොකද්ද කියලා මේ වීඩියෝ එකේ අවසානයේදී කියනවා කොහොමද ලියාපදිංචි වෙන්නේ, ඔයාගේ විස්තරය වන්නේ කොහොමද කියලා. හරි. අහගන්න ඔන්න විචාර 20 දෙනවා. එතකොට මේ විචාර 20
සාහිත්‍ය පොත් 6ම තියෙනවා. හරිද? සාහිත්‍ය පොත් 6ටම අදාළයි. ඒ වගේම ඔයාලට අර දැවෙන ප්‍රශ්නයක් හැමදාම මිස් වෙනවා. සාහිත්‍ය යුග විචාර ප්‍රශ්නේ. අන්න ඒකත් ඇඩ් කරලා තියෙනවා මේ විචාර 20ට. ඒක නිසා බය වෙන්න එපා. සාහිත්‍ය පොත් 6ත් සාහිත්‍ය යුග විචාරත් ඔයාලා මේ පාර අනුමාන තක්කෙටම අරගෙන විභාගෙට යන්නේ. ඊට පස්සේ විචාර කරලා නවත්තන්නේ නැහැ මගේ ළමයි. ඔයාලා දන්නවා සාහිත්‍ය පේපරේ කියන්නේ පළවෙනියටම හා පුරා කියලා එන්නේ ඡේද අභ්‍යාස 4ක් එනවා, ගුත්තිලේ කවි 2ක් එනවා. කොහොම හරි ඔය පහෙන් 4කට ඔයා උත්තර ලියන්න ඕන ලකුණු 16ක් ලැබෙනවා. සෙල්ලම් නැහැ. පළවෙනි ප්‍රශ්නය ඇතුළත. එතකොට මගේ ළමයි මෙන්න මේ ලකුණු 16 හඹාගෙන යනකොට ඔයාලට මෙන්න මේ පාර එන පුරාතන ගද්දේ කතාවස්තු 4 ගෙස් කරලා ඒ කතාවස්තු 4 ෆුල් තියරිය කතාවස්තු 4ම අකුරක් ගානේ අපි ලස්සන්ට ඔයාලා එක්ක සාකච්ඡා කරනවා. දැන් හිතන්න ඔයා මට්ට කුණ්ඩලී කතාවස්තුවේ බඩාල් කියන වචනේ දන්නේ නැතුව විභාගෙට ගිහිල්ලා වැඩක් නැහැ. නේද? අනුරුද්ධ කුමාර කතාවස්තුවේ වචන දන්නේ නැතුව ගිහිල්ලා වැඩක් නැහැ. මම මේ උදාහරණ කියන්නේ. හරිද? එතකොට මේ පුරාතන ගද්දේ අස්සක් මුල්ලක් නැහැ. මේ පාර එන කතාවස්තු 4 අපි ගෙස් කළා. ඒ කතාවස්තු 4ම කරනවා. ඊට පස්සේ මගේ පැටවු නූතන පද්‍යයට යනවා. නූතන පද්‍ය අනුමාන රසවින්දන ඔයාලට 10ක් දෙනව නෙමෙයි 10ක් ලියවනවා. ඔබ අපේ YouTube channel එකේ ඉන්නවනම් දකින්න ඇති ගිය පාර අයියලා අක්කලාට දුන්න නූතන පද්‍යයේ අනුමාන රසවින්දනේ දුන්නේ මේ අවසාන මොහොතේදී නෙමෙයි. එයාලට දුන්නේ තියරි ක්ලාස් එකේදීමයි කොළඹ වැඩිහිටි කවි පරපුරෙන් එනවා කියලා. හරිද? ඒව ඇවිල්ලා තියෙනවා සාක්ෂි සහිතව වීඩියෝ තියෙනවා ගිහිල්ලා බලන්න. එතකොට මේ පාර එන රසවින්දනේ අපි මේ පාර මේ දින 10 ප්‍රෝග්‍රෑම් එකේදී ඔයාලා ලියලා යන්නේ. වගකීමෙන් කියන්නේ මේක සත පහක්වත් ගන්න නැතුව කරන වැඩක් නිසා ඔයාලට ඇවිල්ලාම බලන්න පුළුවන් අපේ ක්ලාස් වල කොහොමද තත්ත්වය කියලා. ඊට පස්සේ මගේ පැටවු එතනින් නවතින්නේ නැහැ. ඔයාලට රසවින්දන ටිකක් දීලා ලකුණු අවස්ථා සම්බන්ධය කියන්නේ ලකුණු 12ක් රසවින්දනය කියන්නේ ලකුණු 12ක් තමයි. එතකොට අවස්ථා සම්බන්ධයට කෘති 4ක් තියෙනවා. සාහිත්‍යයට පොත් 6ක් තිබ්බට 6න් 2ක් අපිට අත්හරින්න පුළුවන් අවස්ථා සම්බන්ධ එන්නේ නැහැ කියලා. ඒ පොත් දෙක තමයි ගුත්තිල කාවයයි තව මොකද්ද නූතන පද්‍යයයි. අනිත් කෘති 4ෙන්ම අවස්ථා සම්බන්ධය හැදෙන්න පුළුවන් සහ එනවා අනිවාර්යෙන්. එතකොට අන්නේ 4 අලලා අපි අනුමාන අවස්ථා සම්බන්ධ ප්‍රශ්න 200ක් කරනවා. හරිද? අනුමාන අවස්ථා සම්බන්ධ 200ක් කරනවා. ළමයි අපේ මේ සිංහල වීඩියෝ එක බලන හරිද? මේ පාර සිංහල කරන ඔයාට අවස්ථා සම්බන්ධයක් ලියන්න බැරි ළමයි මෙතන ඉන්නවා. හරිද? වගකීමෙන් කියන්නේ මේවා දන්නේ නැතුව විභාගෙට කියලා සිංහල අනා ගන්න එපා. දැන් අපේ ළමයිට හිතෙනවා ඇති අනේ සර් සාහිත්‍ය ටික ඔහොම කරනවා ඇත්තටම ව්‍යාකරණ කරන්නේ නැද්ද කියලා. නෑ කරනවා. හරිද? සත පහක් ගන්න නැතුව මේ වැඩේ කරන්නේ. දින 10ටම ඔයාලට එන්න පුළුවන් මේක පටන් ගන්න හරියටම කවදද? ඔක්තෝබර් මාසේ 30 වෙනිදා 30 වෙනිදා රාත්‍රී 7ට පටන් ගන්නවා. දැන් මේ වීඩියෝ එක බලන්න පුළුවන් ඔක්තෝබර් මාසේ 30 බලන්න පුළුවන් 31 බලන්න පුළුවන්. ඒ වගේම පළවෙනිදා දෙවෙනිදා බලන්න පුළුවන්. මේ වීඩියෝ එක කවදා බැලුවත් දින 10 ප්‍රෝග්‍රෑම් එකට ඔයා රෙජිස්ටර් වෙන්න අපේ නම්බර් එකක් දෙනවා මේ වීඩියෝ එකේ අවසානයේදී. එහෙම නැත්නම් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකට ඒ වගේම chat box එකට දාලා තියෙනවා නම්බර් එක. අපේ වැඩපිළිවෙලත් එක්ක ඔයාලට මැසේජ් එකක් දාන්න පුළුවන් නම්බර්ස් කිසිම ගැටලුවක් නැතුව හොයාගන්න පුළුවන්. හරි. මගේ ළමයි ඔන්න ඔහම තමයි වැඩපිළිවෙල යන්නේ. ඊට පස්සේ මොනවද කරන්නේ ව්‍යාකරණ වලට? දැන් මම බෝඩ් එක පොඩ්ඩක් මකනවා. වැඩපිළිවෙල අසම සමයි ආයේ මේ ටික කරා කියන්නේ ඔයාලට ගොඩ දා ගන්න පුළුවන් ඇනිලා ඉන්න ළමයෙක්ට. හරිද? ඊට පස්සේ ව්‍යාකරණ වලට මොනවද අපි කරන්නේ? ව්‍යාකරණ වලට ළමයි දැන් මේ වීඩියෝ එක බලන ළමයි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයා ඇඩ්වාන්ස් ලෙවල් සිංහල කරන ළමයෙක් විදියට A level සිංහල වලට ව්‍යාකරණ පාඩම් කීයක් තියෙනවද? එච්චරක් අච්චරක් නෙවෙයි. ව්‍යාකරණ පාඩම් 20ක් තියෙනවා. කීයක්ද? ව්‍යාකරණ පාඩම් 20ක් තියෙනවා මේන් පාඩම්. එතකොට මේ ව්‍යාකරණ පාඩම් 20ම දන්නේ නැතුව විභාගෙට ගිහලා MCQ ටික අනා ගන්නද? MCQ 20 හැදෙන ව්‍යාකරණ පාඩම් 20ෙන්ම නෙමෙයි වුණාට මේ ටික දැනගන්න ඕන ඔයා යන්න කලින් විභාගෙට. හරිද? සිංහල ලියන්න ඉස්සෙල්ලා. එතකොට අපි මේ දින 10 ප්‍රෝග්‍රෑම් එකේ සත පහක්වත් ගන්න නැතුව ව්‍යාකරණ පාඩම් 20ම යලි මතකාවර්ජනයක් විදියට යනවා. තියරි ටිකත් මතක් කරලා රිවිෂන් ටිකත් මතක් කරලා. හරිද? උදාහරණයක් ගත්තොත් අක්ෂරමාලාව ගත්තොත් මේ අක්ෂරමාලාව කොහොමද විකාශනය වෙලා තියෙන්නේ? අක්ෂරමාලාවල් කීයක් තිබ්බද? අක්ෂර වර්ගීකරණය මොකද්ද නූතන සිංහල අක්ෂරමාලාවේ? අන්න එහෙම අපි සාකච්ඡා කරනවා. සංදි පාඩම ගත්තොත් සංදි 10 මොනවද?
අන්නේ ඒ සංදි වලට අපි උදාහරණ සහිතව සාකච්ඡා කරනවා. වාක්‍ය රීති පාඩම ගත්තොත් වාක්‍ය රීති කීයක් තියෙනවද? ඒ වාක්‍ය රීති වලට උදාහරණ සහිතව අපි ඔයාලට දෙනවා. හරිද? අන්න ඒ වගේ පට්ට වැඩක් මෙතනදී යන්නේ. මම ඒකත් ලියන්නම් ව්‍යාකරණ වලට කරන වැඩේ. හරිද? ව්‍යාකරණ පාඩම් කීයක් තියෙනවද දැන් ඔයාලා දන්නවා. පාඩම් ඔව් 20ක් තියෙනවා. මේ 20ම අපේ ළමයි දින 10 ප්‍රෝග්‍රෑම් එකේදී කවර් කරනවා. හරිද? පාඩම් 20ම මතක් කිරීම. පාඩම් 20 මතක් කිරීම. ළමයි මම වගකීමෙන් කියන්නේ මේක ක්‍රියාවෙන් ඔප්පු කරන වැඩක්. වචනයට සීමා වෙච්ච වැඩක් නෙමෙයි. ක්‍රියාවෙන් ඔප්පු කරන මගේ පැටව් ඇවිල්ලා බලන්න ඔන්න වැඩ කෑල්ල. මං හිතනවා ඔයාලට මේක ලොකු පන්නරයක් වේවි. ඔයා මොන තත්ත්වයට හිටියත්, ඔයා S එකක හිටියත් ඒක ඒකක් කරන්න, ඔයා C එකක හිටියත් ඒක ඒකක් කරන්න, ඔයා B එකක හිටියත් ඒක ඒකක් කරන්න, ඔයා ලකුණු 75ක එකක් හිටියත් ඔයාට ලකුණු 95ක වගේ දැවැන්ත සිංහල වලට ඒකක් ගන්න. මෙන්න මේ වැඩපිළිවෙල ආයේ ඔයාට සුපිරියටම ඕකේ වෙනවා කියලා මම හිතනවා. සුපිරියටම ලේවලට යනවා කියලා මම හිතනවා. අපි ක්‍රියාවෙන් ඔප්පු කරන්නේ. එහෙනම් මේ ඔක්තෝබර් 30 වෙනිදා රාත්‍රී 7ට පළවෙනි දවස් අපේ ක්‍රියාත්මකයි. ළමයි එන්න වැඩ කරන්න, මැරීගෙන වැඩ කරන්න එන්න. පන්ති ටයිම් ටේබල් පවා දෙනවා, රෙකෝඩින් ටික පවා දෙනවා. හැබැයි හැමෝගෙන්ම ඉල්ලන ඉල්ලීමක් තමයි මේක මේ වීඩියෝ එක බලලා ඔයාගේ සිංහල කරන යාළුවන්ටත් ෂෙයා කරන්න, ස්ටේටස් පාරක් දාන්න. ඒ විතරක් නෙමෙයි දැන් මේ ක්ලාස් එකට ලියාපදිංචි වුණාට පස්සේ රෙකෝඩින් බල බල ඉන්නේ නැතුව පුළුවන් වෙලාවට ලයිව් එකට ඇවිල්ලා ගොඩ දාගන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මොකද හැමතිස්සෙම ලයිව් යනවා, අනුමාන දෙනවා. ඔය වගේ කතන්දර ගොඩක් තියෙනවා මේ දින 10 පුරාවටම non stop එකක් වගේ තමයි මේක යන්නේ. එහෙනම් මගේ ළමයි මේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඔයා කරන්න ඕන මෙන්න මේ වගේ පොඩි වැඩක්. හරිද? ඔයාට මුදල් යනවාද? ඔයාගේ අම්මා තාත්තගේ සල්ලි නාස්ති කරලා මෙච්චර කල් ඉගෙන ගත්ත අය හරියි නැත්තම් එන්න 0.75යි 791යි 61යි 22. ඔයාගේ ජීවිතේ වෙනස් කරන නම්බරේ තමයි මේ තියෙන්නේ. 7-5ක් මට එපා. මේක කරන්නේ නොමිලේ. හරිද? කිසිම ලාභ අපේක්ෂාවකින් නෙවෙයි. ඔයා මෙතෙන්දි කරන්න ඕන වාගේ නමයි දිස්ත්‍රික්කයයි මම කෙටියෙන් ලියන්නේ දිස්ත්‍රික්කයයි දින 10 ප්‍රෝග්‍රෑම් එකට එන්න ඕන කියලා මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ මේ මැසේජ් එක ට රිප්ලයි එකක් එනවා අපේ ඇඩ්මින් ළඟින්. එතකොට ඔයා කොහොමද රෙජිස්ටර් වෙන්න ඕන, ඔයාගේ ඩීටේල්ස් ටික කොහොමද එවන්න ඕන කියලා ඔයාට මැසේජ් එකක් දෙනවා අපේ ඇඩ්මින් කෙනෙක්. ඊට පස්සේ ඩීටේල්ස් ටික දුන්නට පස්සේ ඔයා ඒකට රිප්ලයි එකක් එවන්න ඕන අන්න අපේ මේ නම්බර් එකට. ඊට පස්සේ ඔයාට ගෲප් එකක් දෙනවා. ඒකේ කමියුනිටි ගෲප් එකක් විශාල ප්‍රමාණයක් ළමයි ඉන්නවා. හැබැයි විශාල ප්‍රමාණයක් ලංකාවේ ළමයි හිටියා කියලා ඔයාගේ නම්බරේ කාටවත් පෙන්වන්න බැහැ. ඒ කියන්නේ පෙන්වන්න බැහැ කියන්නේ ඇත්තටම ඔයාගේ නම්බරේ පේන්නේ නැහැ. ඒ වගේම අපේ ඇඩ්මින්ලා විතරයි ඔයාගේ නම්බර් එක දන්නේ, ඔයාගේ ඩීටේල්ස් දන්නේ, පිටට යන්නේ නැහැ. කිසිම සේත්ම බයක් සැකක් තියාගන්න එපා. හරිද? ඊට පස්සේ අන්න අපේ ළමයින්ට ආරක්ෂා සහිතව මේක ගොඩ දාගන්න හැකියාවක් තියෙනවා. ඔයාගේ නම්බර් එක කොහෙටවත් යන්නේ නැහැ. විශේෂයෙන්ම ගෑන් ළමයින්ගේ නම්බර් කොහෙටවත් පිටට යන්නේ නැහැ. අපි ඒවට අන්න ඒ වගේ ලස්සන විධිමත් වැඩපිළිවෙලක් යොදලා තියෙන්නේ. right 0.75 791 61 මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න. ඔයාගේ ජීවිතය වෙනස් කරන දින 10 ප්‍රෝග්‍රෑම් එකට 7-5ක් නැතුව ඇවිල්ලා ගොඩ යන්න මගේ පැටව්. කියන්න තියෙන මෙච්චරයි. අනුමාන පස්සේ ලොහු බඳින්න. හැබැයි මේ දවස්වලත් ඔය අම්මාගේ තාත්තගේ අහිංසක අම්මා අප්පච්චිගේ මුදල් නාස්ති කරලා අනුමාන වලට ගෙවීම් කරලා යන්න එපා. එන්න අපේ ක්ලාස් එකට සිංහල දෙනවා ලේවලට. හරිද? සාහිත්‍ය කියන්නේ සප්තමහා සාගරේ වගේ මේ සාහිත්‍ය කියන එකත් ව්‍යාකරණ කියන එකත් එහෙමයි. මේක අපි උගන්වන්නේ ළමයි සප්තමහා සාගරේ වුණාට මේක උගන්වන්නේ හරි සරලව දුන්නොත් තමයි ලේවලට යන්නේ. මම දන්නේ එච්චරයි. ඒකයි අපේ දිනෙන් දින ක්ලාස් වලට ළමයි වැඩි වෙන්න හේතු. මේ වගේ ක්ලාස් මේ වගේ අනුමාන නොමිලේ දෙන්න එකම හේතුව අපිව විශ්වාස කරලා අපි වටා ඉන්න ලොකු ක්‍රවුඩ් එක නිසා, ඒ ළමයි නිසා තමයි ඔයා මෙහෙම අද නොමිලේ මේ දින 10 ප්‍රෝග්‍රෑම් එකට එන්නේ. ඒක මම නිහතමානීව මතක් කරන මගේ ළමයි
එයාලා නිසා තමයි එන්නේ. මම නිසා නෙමෙයි. සචින් දෙවුරංග නිසා නෙමෙයි. හරිද? එයාලට පින් දෙන්න මට පින් ඕනේ නැහැ. මෙහෙම වැඩ ටික කරන්න එන්න. ඒ වගේම ඔයාලගේ රිසල්ට් මට කිසිම සේත්ම ඕනේ නැහැ මගේ පැටව. ඔයා රිසල්ට් කිව්වත් නැත්නම් එදාට හරිද? ඔයා දිනලා ඉන්න එච්චරයි ඕනේ. එහෙනම් මේ වීඩියෝ එක බලන හැමෝම ඔයාගේ යාළුවන්ටත් ෂෙයා කරන්න මේ පණිවිඩය දෙන්න. මෙන්න මෙහෙම ක්ලාස් එකක් තියෙනවා. දින 10ටම පට්ට වැඩක් කරනවා සත පහක්වත් නැතුව එන්න කියන්න. එහෙනම් හැමෝටම ජයෙන් ජය වේවා. මේ වීඩියෝ එක බලන ඔයා පට්ටම පට්ට ඇත්තම පින්කාර ළමෙක්. මොකද මේ වගේ වැඩක් ලංකාවටම එකයි. ඒ අපේ ක්ලාස් එකේ විතරයි. ඒ අපේ ක්ලාස් එක කැපිටල් ජීවිත එක්ක සිම්පල් සිංහල සචින් දෙවුරංග සර්ගේ පමණයි. එහෙනම් හැමෝටම ජයෙන් ජය වේවා. මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ඔයාගේ යාළුවන්ට පේන්න ෂෙයා කරන්න, ස්ටේටස් පාරක් දාන්න. එහෙනම් අපි මේ එන 30 වෙනිදා රාත්‍රී 7ට හමු වෙමු. පළවෙනි දින 10 ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි දවසෙන්. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. අත්හරින්න එපා අවසාන මොහොතත්. වෙනකම්ම මේ ගේම් එකේ ඉන්න. ඔයා විභාගෙට යන තෙක්ම අපි ඉන්නවා ගේම් එකේ. එහෙනම් හැමෝටම ආයෙ පාරක් මම කියනවා පරිස්සමෙන් ඉන්න. ජය වේවා.